ఇది కెమెరా ఒక్కలకి దానికి matching. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ සියලුම දිස්ත්‍රික් නිලධාරීන් ඒ වගේම මේ දිස්ත්‍රික්කෙන් එක්කෙනාගෙන සම්බන්ධ වෙන විශේෂම WBB TOT එකට සම්බන්ධ වෙච්ච අපේ නිලධාරීන් විශේෂම ලැප්ටොප් එකක් තියෙන නිලධාරීන් අපි ලැප්ටොප් නිලධාරීන් කියලා කිව්වට ඒක වැරදිද ගන්න එපා. මෙතන අපි මෙතන මේ ගත්තේ මේ WBB පුහුණුව සඳහා TOT එකට සම්බන්ධ වෙච්ච නිලධාරීන්. මොකද ඒගොල්ලෝ තමයි මේකේ මුල ඉඳලා හරියටම සම්පූර්ණ එක දන්නේ. ඒගොල්ලන් අපි පුහුණුව දුන්නේ ඒ පුහුණුව ඔබ විසින් දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට නිසියාකාරව මේ පණිවිඩය දෙන්න ඕන නිසා තමයි සියලුම දෙනාව ඒ විදිහට සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන් මෙතෙන්දී ඇත්තටම මේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් පුහුණුවට සම්බන්ධ වෙන නිලධාරීන් ඇත්තටම දෙන්නෙක් ඉන්නවා. නමුත් මෙතෙන්ට අපි එක්කෙනෙක් හරි සම්බන්ධ කරගත්තේ පණිවිඩය හරියට දෙන්න ඕන නිසා. විශේෂයෙන්ම මේ අපි පහුගිය 22 වෙනිදා තිබ්බ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට නිලධාරීන් ආවා. ඇවිල්ලා ඔබත් සමග මේ තියෙන දේවල් අපි කතා කරද්දී විශේෂයෙන්ම මේ ගැටලු සහගත තත්ත්වයන් තිබුණ විශේෂයෙන් මේ කතා කරන්නේ මූලිකව කතා කරන්නේ අපේ වැඩිහිටි දීමනා ගේීමට සම්බන්ධව තියෙන තත්ත්වය. එතකොට ඒකට අදාළව මේ කාරණා ටික පැහැදිලි කරගන්න ඕන නිසා තමයි නැවත වතාවක් අද මේ අවස්ථාවේදී මේ සාකච්ඡාව ගත්තේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ මේ අතිරේක ලේකම් නාලිකා මැඩම් සම්බන්ධ වෙනවා. මොකද මේ අපි එදා සාකච්ඡාවෙන් පස්සේ විශේෂයෙන්ම සුසාවත් දලා මණ්ඩලයේ සභාපතිතුමාවත් වෙනම හම් වෙලා කතා කරා සහ මේක අපි අපේ පැත්තෙන් අපිට ගැටලුවක් නොවන විදිහට ඉස්සරහට මේක කරගෙන යන්න ඕන නිසා තමයි මේ අදාරගෙන මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ. මොකද මේ පණිවිඩය අද දැන් මේ පණිවිඩය ඔබට කියනවත් එක්කම ලිඛිතවත් අපි අද දවසේම ලියුම එවනවා. නමුත් මේ වැඩේ නම් ඒ කියන්නේ අපි දිස්ත්‍රික් නිලධාරීන් විදිහට ඔබ සියලු දෙනාම මේක ඔබ දැනුවත් වෙලා ප්‍රාදේශීය ලේකම් ඔබේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් මේ කොට්ටාශවල ඉන්න සියලුම නිලධාරීන්ව මේක දැනුවත් කරලා මේකට අනුව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මේක මොකද මේ ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඒකේ වගකීම අපි සියලු දෙනාට තියෙනවා. ඒක නිසා ඒක තේරුම් අරගෙන මේ කාරණේ නිවැරදිව පැහැදිලි කරගෙන මේ කටයුතු ඉස්සරහට කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒකෙදි මම මේ පැහැදිලි කරන්න මොකද දැන් අපි මේ වැඩිහිටි දීමනා ගේීම සම්බන්ධව දැන් ඕගොල්ලෝ දන්නවා අපි එදත් කිව්වා අප්‍රේල් මාස දීමනාව අපි මැයිවල ගෙව්වා. එතකොට ඒ ගෙවන එකට අදාළව අපි ලේඛන ගෙන්න ගත්තා ඕගොල්ලන්ගෙන්. එතකොට එහෙම ගෙන්න ගත්ත ලේඛනවල ඇත්තටම මේ සම්පූර්ණ ලේඛනය බැලුවට පස්සේ ඇත්තම ගොත් අපි 2,37,000ක් අපි ඕගොල්ලන් ගෙවන ලේඛන අනුව අපි මේ ගෙවීම් සඳහා මේ ප්‍රතිපාදන ඉල්ලලා තිබුණා. හැබැයි දැන් ඕගොල්ලන්ගෙන් ලිස්ට් එක ගනිද්දි ලිස්ට් එක පරීක්ෂා කරලා බලද්දි එතන එකතුව තියෙන්නේ 2,30,000ක්. ඒතකොට එතන සරලව ගත්තොත් එතන 7,000ක විතර වෙනසක් තියෙනවා. එතකොට ඊළඟට ගත්තාම
අපි ආයේ ඒ සම්පූර්ණ ගෙනාපු ලිස්ට් ටික අපි වෙනම චෙක් කරලා බැලුවට පස්සේ ඒ ලේඛනවල දල වශයෙන් 2000ක විතර ප්‍රමාණයක් තියෙනවා තැන් කිහිපයක තියෙන. ඒවා අපි ද්විත්වකරණය කියලා කිව්වට ඒවා අපි කියන්නේ ඒවා මේ ගෙවීම් වෙලා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අපේ ගාව තියෙන ලේඛන. ඒ කියන්නේ අපි කියනවානේ අපි ගාව අපි ගෙවන ලේඛනය කියලා තැපැල් කාර්යාල හරහා අපි ගෙවන ලේඛනය කියනවා. ඒ ලේඛනය ගත්තට පස්සේ නම් දෙතැනක තියෙන ඒවා තියෙනවා. ඒතකොට එහෙම ගත්තට පස්සේ සලකලා බලුවට පස්සේ දල වශයෙන් 2000ක විතර ප්‍රමාණයක්. දල වශයෙන් කියන්නේ 100%ක් මේ චෙක් වුණේ නැති නිසා නමුත් 2000ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට එහෙම ගත්තොත් අපි ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම තැපැල් කාර්යාල හරහා දැන් ගෙවන ලේඛනය. මොකද ඒ ගෙවන ලේඛනය දැන් ස්ථිර වෙලා තියෙන්නේ. ඒතකොට ඒ කියන ගානෙත් අපිට ඉල්ලන ඉලක්කෙත් දල වශයෙන් 9000ක විතර වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ මාසේ දැන් ඊළඟට අපි මේ ගෙවන්නේ මැයි මාසේ දීමනාව තමයි දැන් අපි ජුනි මාසේ ගෙවන්න නියමිත තියෙන්නේ. ජුනි 15 වෙනිදා කොහොමද? ජුනි 15 ගෙවන්න ඕනේ. ඒතකොට ඒ ගෙවන එකට දැන් අපි දැන් මේ ප්‍රතිපාදන හරියට ඉල්ලන්න ඕනේ. ඒතකොට ඒ ඉල්ලන එකේ දැන් මෙන්න මේක හරියට නිවැරදි කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණේ. ඒතකොට ඒකට අදාළව දැන් අපි අර ගෙන්න ගත්ත ලේඛන අපි පරීක්ෂා කරලා බලලා ඒවැය දැන්ට අපි කියපු ද්විත්ව ගෙවීම් ද්විත්ව නම් තියෙන දේවල් ලේඛන ටික වෙන් වෙන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ඔයගලන්ට මේ වෙනකොට එවලා තියෙනවා. ඉදත් ඒ වෙලාවේ කිව්වා. ඊට අමතරව අපි ඒ ලේඛනයත් එක්ක හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශෙන් අද දවසේදී තව දිස්ත්‍රික්ක දෙකක විතර ඉතුරු වෙලා තිබුණේ. ඒ ටිකක් දැන් අද දවසේදී ඔයගලන්ට එවනවා. එතකොට දිස්ත්‍රික් නිලධාරීන් අනිවාර්යෙන් මේක නිවැරදිව තේරුම් අරගෙන කියන්න ඕන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිලධාරීන්ට. එතකොට ඔබේ දිස්ත්‍රික්කයේ ඔබේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දැන් තියෙන, ඒ කියන්නේ ඔයගොල්ලෝ දුන්න නාම ලේඛනේ මෙන්න මේ විදිහට ද්විත්ව තියෙන නම්. ඒක සමහරක් විට ටයිප් කරද්දි වැරද්දක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ඒ කෙනා ඉන්නවා වෙන්න පුළුවන්, වෙන තැනකින් ගන්නවා වෙන්න පුළුවන්. ඒක කොට්ටාශයේ තුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තැනක වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ කෙනාව අපි එවපු ලියුමට අනුව හරියට මේක බලලි වෙලා ඒක තහවුරු කරගන්න ඕනේ. තහවුරු කරගන්න කියන්නේ ඒක ඩබල් වෙලා තියෙනවා නම් මොකද්ද හේතුව කියන එක පැහැදිලි කරලා ඒක නිවැරදි කරගන්න ඕන පළවෙනි කාරණේ. අපිට එවන්න කියලා නේද කිව්වේ? ඔව්. අපිට එව්වහම අපි බලලා යාලට ඕක එකක් දුන්නොත් හොඳ නැද්ද? ඔව්. අපි බලලා එහෙමත් මේක කරගන්න නිකන් හරි නේද? එහෙම ඒ කියන්නේ දැන් බැරි වෙලා හරි ආයේ යාලා ඔක මේ කරලා වෙනස් කරන්න උනොත් දෙතුන් පාරේ යනවට වැඩිය එන එක එතකොට අපිට විශ්වාසයිනේ මේක අපිට ආවා කියන එක සහ අපිට යන එක. ඔව්. ඒක එතකොට අපිට ඉක්මනට එවන්න ඕනේ. හැබැයි දැන් අපි කිව්වනේ අපි මුලින් ඇත්තටම ලියුමේ 5 මේ 6:15 නේ. 6:15 කියන දිනේ දැම්මා. හැබැයි ඔව්. එහෙම දැම්මා වුණාට දවස් 3ක් දෙන්න. ඔව් ඒ හෙච්ච දින දෙලා බෑ. මොකද දැන් මේ සැරේ අපි මේක නිවැරදි කරගන්න එපා. මේ ඒ කියන්නේ මේ ගෙවීමට ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒක නිසා 6:15 වෙනකන් කාල දෙන්න බෑ. මොකද මේක විශේෂයෙන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවද මේක විශේෂයෙන්ම අපිට අස්වැසුම ගෙවීම සම්බන්ධව මේකට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන ද්විත්ව ගෙවීම කියලා. ඒ සම්බන්ධව අපිව පවා පාර්ලිමේන්තුවට කැඳවුණා. එතකොට එතන ද්විත්ව ගෙවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒ ඊළඟට අපෙනුත් ඊළඟට මේ කාරණේ ඇහෙනවා. එතකොට එතෙන්දී අපිට වග කියන්න වෙනවා වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන්. ඒක නිසා අපි දැනට දැන් අපි ඒකට දැම්ම මේ හරියට නිවැරදි තොරතුරු හරියට නිවැරදි කරගන්න ඕන නිසායි මේක මේ කඩිනම් කරේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ සැරේ කියන දීමනාවේදී ඒක එහෙම වෙන්න ඕන. එතකොට දැන් ඒ ලේඛනේ මොකද දැන් අපි මේ සැරේ මැයි දීමනාව ගෙවන්නට අදාළව දැන් අද දවසේ අපි අස්වැසුමෙන් ගෙවපු ලේඛනය ගෙවීමට නියමිත ලේඛනය අපි දැන් අද මේල් කරා. අද දැන් ඔයගොල්ලෝ මම හැමෝටම ලැබිලා ඇති අස්වැසුමේ මැයි මාසය ගෙවීමට නියමිත ලේඛනය සම්පූර්ණ ලේඛනය එව්වා. ඒකට අමතරව මැයි මාසෙට අලුතෙන් ඇඩ් වෙච්ච ලේඛනය එව්වා. ඒතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ප්‍රොසෙස් එකේ විදිහට බලන්න ඕන ඔයගොල්ලන්ගේ දැන් ගෙවන තැපැල් කන්තරුරා ගෙවන ලිස්ට් එකේ අර මේ අලුතෙන් ඇඩ් වෙච්ච නම් ටික අනිවාර්යෙන් අරකින් අඩු කරන්න ඕන. මම දැන් මේවා ආයෙ පැහැදිලි කරන්න නෙමෙයි. නමුත් ඒක හරියට මතක තියාගන්න ඒක අඩු කරන්න ඕන. හැබැයි ඒක අඩු කරලා විතරක් හරියන්නේ නැහැ මේ සැරේ. අර අපි කියපු. මොකද ඔයගොල්ලෝ දැන් ගිය සැරේ කියවනවා කියපු ලිස්ට් එකේ අර ද්විත්ව නම් තියෙන ටික ඒ ටිකත් අනිවාර්යෙන් පරීක්ෂා කරලා තහවුරු කරලා ඒ ටිකත් අඩු කරගන්න ඕනේ. ඒතකොට ඒ දෙකම අඩු වුණාට පස්සේ තමයි හරියට ඕගොල්ලන්ගේ මේ මාසේ නිවැරදිව ගෙවන්න ඕන. ගෙවන්න නියමිත නාම ලේඛනේ හැදෙන්නේ. ඒතර ඔන්නෝක ක්ලියර් කරගන්න ඕනේ. හැබැයි ඒ වගේම මතක තියාගන්න ඒ ලේඛනය අපි දැන් මේ මාසෙට ගෙවීමට නියමිත ලේඛනය කියලා කිව්වට ඇත්තටම ඕකේ තව ගැටලුවක් නම් ගෙවපු ලේඛනය කියන එක නෙමෙයි. දැන් ගිය මාසේ දැන් අපිට ඊළඟට ඒකත් ඕන වෙනවා. අපි වෙනම කියනවානේ මාසෙට අදාළව ගෙවුන ලේඛනය කියන්නේ කියලා. අන්න ඒ ලේඛනෙත් අපිට ඒක වෙනම ඕනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. අපි කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ හදලා යවන මේ මාසෙට අදාළව අපි ප්‍රතිපාදන ඉල්ලන්න හදන ලේඛනය. ඒකත් නිවැරදි දැන් අපි ඒ ෂෙඩියුල් නම් හැමෝටම වෙලා තියෙනවා. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා මාසයක් කරලා නැපියන්නේ.
එතකොට අපි දැන් ජුනි එක ගෙවන්න මේ දීමනාව තමයි දැන් මේ හදන්නේ. මේ දීමනාව ජුනි මාසේ 15 ගෙවන්න. දැන් ඔයගොල්ලන්ට අස්වැසිමෙන් හරහා ගෙවිච්ච නම් ටික දැන් ඉවරට පස්සේ ඒ ටික අඩු කරලා ඉවරලා හරියට නාම ලේඛනය එවන්න ඕන. මතක තියාගන්න ඒක අර කලින් වගේ නිකන් ඔහේ ඉලක්කම දැන් අපි කලින් මෙච්චර කරේ නිකන් ඉලක්කම විතරක් ඔය බැලුවා දිස්ත්‍රික්කින් ඕගොල්ලෝ නිකන් ඉලක්කම බැලුවා දිස්ත්‍රික්ක ගානේ වුණා. ඒතකොට මම දන්නවා ඒක සමහරු ඇත්තට මේ නාම ලේඛන බලන්නේ චෙක් කරන්නේ ඔහේ ගිය මාස තිබ්බ එක මොහේ නිකන්ම එවනවා. අර මේ ටිකම මේ හරියට බලන්න නැතුව එවන්නේ. ඒක පැහැදිලි දැන් ඔයගොල්ලෝ සම්පූර්ණ මේ ලේඛන එවන්න කිව්වට පස්සේ ඒ ගැටලුව දැන් එලිපිට පේනවා. ඒක නිසා ඉස්සරහට මේක වෙන්න බෑ. ඉස්සරහට නෙවෙයි මේ දැම්මම ඒක නවත්ත ගන්න ඕනේ. ඒක නිසා මේක එවන්න කියන්නේ. එතකොට මේ මාසෙතර හරියට ඒ ලේඛනේ අනිවාර්යෙන් 29 වෙනිදාට එවන්න ඕන. 29 වෙනිදාට දිස්ත්‍රික්කයට ගෙන්න ගන්න. දිස්ත්‍රික්කෙන් අපිට 29 හවස වෙද්දි මොකද දැන් මතක තියාගන්න නිවාඩු දවස් තියෙනවා. පොයේ තියෙනවා. නමුත් 29 හවස වෙද්දි අපිට අනිවාර්යෙන් මේ දිස්ත්‍රික් මට්ටම 29 හවස නෙවෙයි 29 දැන් වෙලාව දැන් ලියුම එවනවා. 29 වෙනිදා දවල් 12 වෙනකොට ඕන. මොකද ඒතර අදයි විතර දවස් 3යි 29 වෙනිදා දවස් 10 වශයෙන් දවස් හැබැයි දැන් අපි දිස්ත්‍රික්ක කීපයක තොරතුරු අද යවනවනේ. දැන් වැරදි එක ඒ අයට ඒවා ගන්න බැරි වෙනවනේ 29. හැමදාම මේක වැඩි. ඔයාලට පැහැදිලි වුණා නේද? කරුණු කීපයක් කිව්වා ඊළඟට. ඔයාලට මොකමද කිව්වට පස්සේ චුට්ටක් අහමද? බබා මේ දැන් ඔක්කොම ටික හරි නේද? කී දිස්ත්‍රික්ක මොනවද තියෙන්නේ? කමනේ එකක්. අලුතරයි නුවරඑළිය මොන්රාගල තමයි දැන් අද දාන්නේ. ඒතකොට ඒ ටිකත් එක්ක මම හිතන්නේ ඒක ලොකු එකක් නෙමෙයි. ඒක ටක් ගාලා ඔයගලන්ට ඒක ක්ලියර් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරියට සම්බන්ධතාවය තියෙනවා නම් ඔයගොල්ලෝ ලොකු දෙයක් නෙමෙයි. ඒක මේ එතකොට ඒ විදිහට ඒ නාම ලේඛනය සම්පූර්ණ කරලා දෙන්න. ඒක පළවෙනි කාරණේ. හැබැයි ඊට අමතරව මේක මේ මොකද මේ කියන අඩුපාඩුත් අපිට 100% එකපාරව හැමදේම අඩුපාඩු කරගන්න බෑ. හැබැයි මේ හදන්නේ පුළුවන් තරම් විදිහට මේ ඕගොල්ලෝ අපි හැමෝම මේක සම්පූර්ණයෙන් නිවැරදි වෙන විදිහට හදා ගන්න ඕන නිසා. එතකොට පළවෙනි සැරේ ඔය ටික කරාට පස්සේ ඒත් යම් කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට තියෙන දේ මෙහෙම දැන් අපි මේ තැපැල් කන්තරු හරහා මේ ගෙවන ලේඛනය ක්ලියර් වෙනවා වගේම ඊළඟ තියෙන දේ තමයි මේ සම්පූර්ණ ගෙවන ලේඛනයම අපි සිස්ටම් එකට දාගන්න ඕනේ. ඒතකොට සිස්ටම් එකට දාගන්නවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් මම හිතන්නේ මේක එකින් එක මම ආයෙ පැහැදිලි කරන්න බෑ. සිස්ටම් එකට තනිකර තැපැල් කාර්යාලයලා ගෙවන ඔක්කොම ටික අස්වැසුම වර්ධිර ගන්න එපා. අස්වැසුම නෙමෙයි සෝෂල් රෙජිස්ට්‍රියට දාගන්න ඕනේ. සෝෂල් රෙජිස්ට්‍රි වුණාට පස්සේ ඒ සිස්ටම් එක හරහා තමයි ඒතර ගෙවන්න වෙන්නේ. ඒතර ගෙවීම කියලා කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම බැංකු ගිණුම් හරහා ගෙවන්න තියෙන්නේ. එතකොට දැන් ඇත්තම කිව්වොත් ජුනි දීමනාව වෙනකොට මේක කරන්න ඕන කියලා තමයි කොම්දේසිය තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඒක තමයි මේ වැඩ ටික මෙතෙක් උනේ කියලා. හැබැයි ඒක සම්පූර්ණ වෙන්න තව කාරණා කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ටික සම්පූර්ණ වෙන්න නම් අපේ පැත්තෙන් නෙමෙයි සුවසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පැත්තෙන් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. දැන් අපි දන්නවා ඒකට තිබිච්ච මූලිකවම අඩුපාඩුව තමයි ගැටලුව තමයි අපිට ඒ කියන්නේ එහෙම ගෙවන්න මේක සිස්ටම් එකේ අපි මේ සිස්ටම් එකට දාගන්න සිස්ටම් එකේ අපි ඒ කියන්නේ කොටස් දෙකක් තියෙනවා. මොකද දැනට ඉන්න කට්ටිය ටික ඒ කියන්නේ තැපැල් කාර්යාලය නෙවෙයි අස්වැසුම හරහා ගෙවන කට්ටිය ටික තනිකර මේ සිස්ටම් එකේ කැටගරිකල් පේමන්ට් එකේ අපි අර ඩොකියුමන්ට් එක අප්ලෝඩ් දාලා ඉවරලා ඉස්සරහට යන්න ඕනේ. ඒතර එතන ගැටලුවක් තියෙනවා. ඒතර ඒ ගැටලුවට උත්තරේ විදිහට අපි දැන් කතා කළ අවසන් තීරණයකට ආවා. මොකක්ද අපි එක් එක්කෙනාගේ වෙනම මේ වාරගෙන දාන්න නෙමෙයි. නමුත් සම්පූර්ණ ලේඛනයක්. ඒ කියන්නේ ප්‍රාදේශීය මේ ග්‍රාම නිලධාරී වසමේ සම්පූර්ණ එක ලේඛනයක් අරගෙන ඒ නම් මොකද ඒක අපි සිස්ටම් එකේ තහවුරු කරන්න ඕන කාරණා දෙකයි. එකක් තමයි වැඩිහිටියා ඒ කියන්නේ වයස අවුරුදු 70 සම්පූර්ණ වෙන කෙනෙක්ද කියලා බලන එක සහ අනිත් කෙනා මෙයා ඇත්තටම මේ ජීවත් වෙලා ඉන්නවද කියන එක. ජීවත් වෙන කෙනෙක්ද? ඒතර ඒ දෙකම එකපාර සම්පූර්ණ කරගන්නත් ඒකේ තියෙන අර මේ තනිතනිව මේව කරගන්න නැතුව අපි එක ලේඛනයක් විදියට මේ ග්‍රාම නිලධාරී වසමේ සියලු දෙනාව එක ලේඛනයකට අරගෙන ඒතර ග්‍රාම නිලධාරියකින් ඒක මේ මූලික කරුණු ටික. එතන කොයි වෙලාවකත් අපි කියන්නේ මේ අස්වැසුම කතන්දරයක්වත් එහෙම කතන්දරයක් නෙමෙයි. මේ වසමේ වැඩිහිටි දීමනාව ලබන ප්‍රතිලාභීන් ටික. දැන් ඒකෝර ඇත්තටම දැන් සමහර තැන්වල ඇත්තටම වෙන වෙනම අරගෙන මේව කරලා ඇති. නමුත් මේක මේ සියලුම දෙනා අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඒ ගන්න එක ලේඛනය ඕගොල්ලන්ට අපේ නිලධාරීන්ට ඒක අනිත් හැම එකටම පොදුවේ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒතකොට ඒක මේ එතනින් එහාට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඒ හරහා අපිට දැනට සිස්ටම් එකේ ඉන්න දැන් අපේ පොදුවේ ගත්තොත් 8,37,000ක් 8,93,000ක් ඉන්නවා. ඒතකොට ඒ කට්ටිය ටිකයි
8 ලක්ෂ නෙමෙයි 6 ලක්ෂ 89000ක් ඉන්නවා. එතකොට ඒ කට්ටියයි ඒ කට්ටිය වගේම අනිත් පැත්තෙන් තැපැල් කාර්යය හරහා ගන්න 2,37,000ක් කියන සම්පූර්ණ ලංකාව. ඒ ඔක්කොම ටික එතකොට සිස්ටම් එකේ එකපාර යන්න පුළුවන්. හැබැයි ඊළඟ තියෙන මේ ඊළඟ ගැටලුව තමයි අපේ තැපැල් කාර්යාල හරහා දැන් මේ ගන්න කට්ටිය ටිකට ඊළඟට කොහොමද සිස්ටම් එකට දාගන්නේ කියලා. එතකොට ඒකට අදාළවත් වෙනම ඔයගොල්ලෝ ගාව සම්පූර්ණ මේ එක් මේ වැඩි ප්‍රතිලාභියාගේ විස්තරය සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නොතිබුණොත් අපි මොකද ඒක දැන් කීප සැරයක් විස්තර ගත්තා. ඒ විස්තර ගත්ත වෙලාවේ තේරුණා ඔයගොල්ලෝ කියන කාරණා එකිනෙකට පරස්පර විරෝධී. ඒ කියන්නේ සංඛ්‍යා ලේඛන එකතු කරලා බැලුවට පස්සේ ඉලක්කම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ දැන් අපි හදපු දැන් ලේඛනයේ තියෙනවා. දැන් මම හිතන්නේ හැමෝම ගාම ඒ එකම ආකෘතියට අදාළව තමයි මේ ලේඛනයේ තියෙන්නේ. මොකක්ද? ඒ කියන්නේ තැපැල් කාර්යාලයෙන් ගෙවන ලේඛනයේ මූලික අපිට තියෙන ඒ කියන්නේ මූලිකම දත්ත අපිට හතරයි ඕනේ. හතරයි ඕනේ. මොකද්ද? නමයි, ලිපිණයයි, ජාතික හැඳුනුම්පතයි. ඔය තුන තිබුණා නම් ඇති අපිට. මූලික දේ ටික. එතකොට මේ ඒ කට්ටිය. ඒතර ඒ තැපැල් කන්තරුව හරහා ගෙවන කට්ටිය ටික අනික් පැත්තට සම්පූර්ණයෙන්ම අපි මේ සිස්ටම් එකට අස්වැසුමට මේ සමාජ මේ සෝෂල් රෙජිස්ට්‍රිය දාගනිද්දි එතන තියෙන ගැටලුව මොකක්ද කියලා වෙන වෙනම එක එක්කෙනාගේම අඳුර ගන්න වෙනවා. මම හිතන්නේ එදත් මම ඒක කිව්වා. මොකද අපි දැන් අපි තව සම්පූර්ණ විස්තර එවල ඇති ගත්ත අපි කොලම්ස් 15කින් තොරතුරු අරගෙන තියෙනවා. ඒකේ තව කොලම් එකක් දාගෙන දැනට හරියට අඳුර ගන්න ඕනේ මෙයා දැන් කොතනද ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ ඔයගොල්ලෝ දන්නවා එතන ඉන්න කට්ටියත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි දැනටමත් QR එකක් තියෙන කට්ටිය. ඒ කට්ටිය ඒගොල්ලන්ගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒතකොට ඒ කට්ටිය අපි දන්න ප්‍රධානම අඩුපාඩුව තමයි ජාතික හැඳුනුම්පත නැති එක. ඒ වගේ එරර් කෝඩ්ස් ටිකක් තියෙනවා. එතකොට අනිත් කට්ටිය තමයි ඒතකොට ඒ කට්ටිය මොකක්ද වෙන්න ඕන කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ කට්ටිය ඒ අඩුපාඩුව සම්පූර්ණ වෙන්න ඕන. සම්පූර්ණ වුණාට පස්සේ තමයි සිස්ටම් එකකින් ඒ කට්ටියට දීපුණා ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒක. අනිත් කට්ටිය තමයි QR එකක් දැනට නැති කට්ටිය. හැබැයි QR එකක් තව QR එකක් තියෙන ඊට අමතරව වෙන්න පුළුවන් අඩුපාඩුවක් තියෙනව නෙමෙයි. ඊට පස්සේ මේ ඒගොල්ලෝ තේරිලා නැති වෙන්න පුළුවන්. QR එකක් තියෙනවා. නමුත් ඒ කට්ටිය අපි ඒ කියන්නේ අස්වැසුම් ප්‍රතිලාභියෙක් විදියට තාම තේරිලා මේ දැනට තියුණුගේ තේරිලා නැහැ. හැබැයි ඒ කට්ටිය ටික ආයි දැන් මේ ටික දැන් මේ රීසර්ටිෆිකේෂන් යන නිසා සමහරක් විට ඒ කට්ටිය තේරෙන්න පුළුවන්. ඒ තව පිස්සක්. ඒතර ඕගොල්ලෝ දැන් ඇප්ලිකේෂන් එක ලැබුණා නම් ඕගොල්ලෝ ඒක ලකුණු කරලා ඇති. මේගොල්ලෝ සිස්ටම් එක QR එකක් තියෙනවා. මේ කියන එක ලකුණු කරලා ඇති. ඒක ඇප්ලිකේෂන් ඕගොල්ලෝ ගාව ඇති. ඊළඟට සමහර විට වෙන්න පුළුවන් QR එකක් තියෙනවා. తాවකාලිකව සමහර විට ඒක මේ සස්පෙන්ඩ් කරලා තියෙන්න පුළුවන්. ඒ එකක්. එතකොට QR එකක් තිබිලා ජාතික හැඳුනුම්පතක් හරි මූලිකව ජාතික හැඳුනුම්පත හරි මොකක් හරි හේතුව මොකක්ද කියන එක හැබැයි ඕක පැහැදිලි කරගන්න. මොකද එතෙන්දි තමයි හරියට ක්ලියර් කරගන්න වෙන්නේ අපිට තව කොච්චර ජාතික හැඳුනුම්පත් ඒ කියන්නේ මේ හදා ගන්න තියෙනවද? ඒ හැදුනට පස්සේ සිස්ටම් එක අනිවාර්යෙන් ඒගොල්ලෝ සිස්ටම් එකේ ඉන්නවා. එතනින් ඇතුළට දාගන්න පුළුවන් කියන එක එතනින් විරවුල් වෙන්නේ. අනිත් කට්ටිය තමයි දැනට ඒ කියන්නේ අලුතෙන්ම ඇප්ලිකේෂන් දීලා තියෙන කට්ටිය. ඒතර ඇප්ලිකේෂන් දීලා තියෙන කට්ටිය වෙන්න ඕන. ඒතර ඒක එතකොට වෙන්න ඕන මෙයා අලුතෙන් ඇප්ලිකේෂන් එකක් දීලා තියෙනවා. ඒතකොට ඒකෙත් මම හිතන්නේ කොටස් තියෙන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් එක එන්ටර් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට ඔයගොල්ලෝ එන්ටර් වෙලා තියෙන්න පුළුවන්. ඒක ඊළඟට මේ එනිමරේෂන් වලට යන්න තියෙනවා. හැබැයි තව සමහර ඒවා තියෙන්න පුළුවන් අලුතෙන් ඇප්ලිකේෂන් එක ආවට ඒ ඇප්ලිකේෂන් එක එන්ටර් කරන්න විදිහක් නැහැ. මට මතක විදිහට ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ගත්ත ටිකේ ඇප්ලිකේෂන් 43000ක් එන්ටර් කරලා තියෙද්දි 10000ක් විතර තිබුණා එන්ටර් කරන්න බැරි. ඒතර එන්ටර් කරන්න බැරි ඒවා 10000ක් විතර තිබෙන හැඳුනුම්පත් නැති කිය. ඒතර ඒ පිරිස තියෙනවා. හැබැයි ඔය අතරේ ඒ සම්පූර්ණයෙන්ම අලුතෙන් කියන්නේ ඇප්ලිකේෂන් එකක් දීලා හරි දැනට ඇප්ලිකේෂන් එකක් දීලා දැනටත් අස්වැසුම තුල අස්වැසුම ලබන හරි එහෙම නැත්නම් තමයි මේ සෝෂල් රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටියටත් අමතරව තව කවුරුම හරි ඉන්නවා නම් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒ කට්ටිය ටික අපිට ඇතුලේ නොහිටියොත් ඒ කියන්නේ ඒ කට්ටිය අපිට මේ දැනටත් තැපැල් කන්තරු හරහා දීමනාව ලබා ගනිමින් ඉන්නවා. නමුත්
එයා කිසිසේත්ම ඇප්ලිකේෂන් එකක් දීලා නැහැ. අන්න එහෙම කෙනෙක් හිටියොත් දැන් අපි ඇත්තටම කොහොත් ජුනි වල දැන් මේක නිල විදියට නතර වුණොත් නතර වෙනවා කියලා කියන්නේ මතක තියාගන්න අපි මේකෙත් කිව්වේ මේ දීමනාව නතර වෙන කතන්දරේ නෙමෙයි තැපැල් කන්තරෝ හා මුදට අතට මුදල් ලැබෙන විදිය නතර වෙන එක. ඒක නැතුව ගිණුමක් හරහා ගෙවන්න කියන එක තමයි තියෙන්නේ සිස්ටම් එක හරහා. ඒ කියන්නේ සියලු දෙනා අපිට දැන්ට දීමනාව තැපැල් කන්තරෝ දැන්ට සුසුම ලැබලා ගෙවීමෙන් ඉන්න හැමෝම තවදුරටත් අපි ගෙවනවා. හැබැයි ගෙවන්නේ තැපැල් කන්තරෝ හරහා මුදල් දෙනව නෙමෙයි. ඒගොල්ලන්ගේ account එකට තමයි මුදල් ලැබෙන්නේ. ඒතකොට ඒක දෙන්න ක්‍රමවේදය හදන එක තමයි අපි කිව්වේ නතර වෙනවා. එහෙම account එකක් නැති වුණොත් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මුදල් ගෙවන්න නම් මූලිකව බලන දේ තමයි අස්වැසුම මේ account එක තියෙනවා. ඒ account එකට දෙන්නේ. එහෙමත් නැත්නම් කොහොම හරි අස්වැසුමට system එකට ගියොත් ඔය දන්නවා අලුතෙන් ඒතකොට system එකට ගිහිල්ලා තේරුනොත් අනිවාර්යෙන් ඒකේ system එක හරහාම ලියුමක් මේ තැපල්කන් මේ ගිණුමක් විවෘත කරන්න ඒකේ ලියුම එනවා. ඒතකොට ඒ ලියුමට අනුව තමයි ගිණුම ඕපන් කරන්න පුළුවන්. එතකොට එහෙමත් බැරිම වෙන. ඒ කියන්නේ කිසිම ලෙසකින් ඒ කියන්නේ තවදුරටත් අපෙන් දීමනාව ලබා ගනිමින් ඉන්නවා. හැබැයි ඒ අය අස්වැසු සුසුකම් ලබන්නේ නැහැ. සෝජර දිස්ත්‍රික්කයට ගියාට එතනින් අදාළ කැටගරි එකකටවත් සුසුකම් ලබන්නේ නැතුව ඉන්නවා. හැබැයි දැනට අපේ ගෙවීම් කරන නිසා ඒ අයට තවදුරටත් ගෙවීම කරන්න වෙනවා. අන්න ඒ විදිහට එහෙම කළා සුසුකම් නොලබන කෙනෙක් කවුරුම හරි ඉන්නවා නම් ඒ කෙනාටත් බැංකුවට දීමනාව යන්න අපි කරන්න වෙන්නේ යාට account එකක් අනිවාර්යෙන් open කරන්න වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි අන්තිමට කිව්වේ තැපැල් මහජන මේ NSB ගිණුමක් තැපැල් කන්තෝරුවෙන් හරහා විවෘත කරලා ඒ අයට ඒ ගිණුමට යන්න කටයුතු ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි ඒක මම හිතන්නේ කට්ටිය එක වැරදියට අවබෝධ කරගෙන නැති. මොකද මේ දැන් ඔයගොල්ලෝ දන්න එහෙම ගිණුම එකපාරට ආරම්භ කරන්න බෑ. අපි ඒක දැනුම් දුන්නට පස්සේ තමයි open කරන්න වෙන්නේ. ඒක මේ ගැටලු සහගත වුණා නම් ඒක නිවැරදිව පැහැදිලි කරලා දෙන්න හැමෝටම. මොකද ඒ කියන්නේ ඒක අපි පැහැදිලිව කියලා තිබුණා මේ අපි යොමු කරපු මේ දැනුවත් කරන්න කියලා යවපු ලීෆ්ලට් එකේ ඉමේජ් පැහැදිලිව කිව්වා මේ මොකොත්ම කරන්න බැරි කෙනෙක්ට තමයි අන්තිමට තැපැල් කන්තෝරුව හරහා NSB ගිණුමක් ඕපන් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා ඒක පටල ගන්න එපා. ඔතන ඇත්තම කාරණේ තමයි වැඩිහිටියෝ ඉන්න සියලුම දෙනා සිස්ටම් එකේ ලියාපදිංචි වෙන එක. ඒකට ඒක එහෙම නොවුනොත් ඊට පස්සේ අනිවාර්යෙන් ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඒක නිසා ඒ කාරණා ටික හරියටම නිවැරදිව තේරුම් අරගෙන දැනුවත් කරන්න. එම කරලා සම්පූර්ණ ඔය ලේඛනය කියලා කියනවා. ඔතන යන සම්පූර්ණ දැන් සම්පූර්ණම ලේඛනය කියලා කියන්නේ අපි වැඩිහිටි දීමනාව ලබන මෙතන කාරණා දෙකක් තියෙන දෙක පටල ගන්න එපා. මොකද්ද මේ වැඩිහිටි දීමනාව සම්පූර්ණයෙන්ම Here's a quick, easy way to check your card for vacuum leaks with Carbon Show Cleaner. Now, when you do this, you don't need a ton. You just need a little bit around the base of the card and around your carb. You're looking for all those vacuum leaks. If it drops in RPM, you have a vacuum leak. If it doesn't, then you don't. Go ahead, start your engine. Once your engine's running, just take your cleaner and spray at the base of your... මම හිතන්නේ මේ නෑ අයකුන් කලාවේ සතුටුම මොකෝවල් කියන්නේ ඒ කාරණා ටික නිරුග පැහැදිලි වෙයි. හැබැයි තව එකක් මට කියන්නේ මේ ලේඛන හදද්දී අපි කලින් සිටම කිව්වා අපි එකම ආකෘතියට එකම ආකාරයකට කරමු. ඒතකොට විශේෂයෙන්ම නාම ලේඛනේ අනිකර මේ ඉංග්‍රීසියෙන් හදමු. හැමෝම ඉංග්‍රීසියෙන් දැන් හැමෝම අයකුන් කලාවේ සතුටුම මොකෝවල් කියන්නේ ලේඛන දෙක වෙන් කර ගැනීමේදී ඉඳම කිව්වා එක ලේඛනයක් එක ෆෝමැට් එකකට අනුව ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න එපා. තනිකර හැමතිස්සෙම දැන් මම එවන එකෙත් ආකෘතිපත්‍යයට කිව්වේ ඔව් ඒක තමයි තනිකර ඉංග්‍රීසියෙම ගන්න ඒකෙදිත් මම කියන්නේ අපි දැන් මේ Now, one of my favorite ways, and I think the easiest quick check for vacuum leaks, is to pull off the brake booster hose. And I know this is kind of gross, but we pull off our brake booster hose, and then we just blow on it. Now, අස්වැසිමින් අපි එවන ලේඛනේ සම්පූර්ණයෙන් ඔය ටිකට අදාළව අනිත් මේවා ටිකත් එක්කම තියෙනවා. එතකොට මේක ආයි පටල ගන්න යන්න එපා. මොකද මේ ග්‍රාම නිලධාරි විශේෂයෙන් දෙද්දි අස්වැස්සුවත් එක්ක සම්බන්ධ කරගන්න එපා. HS නම්බර් සහ කියවනවා ඒවා ඒගොල්ලන්ගේ අවශ්‍ය නැහැ. අපිට මේ ටික විතරක් ගන්න. එතකොට මේ ටික ඕගොල්ලන්ගේ සම්පූර්ණ ලේඛනයට ඒක මේ සම්බන්ධ කරගන්න. ඔය ටික තමයි මේ කියන්න තියෙන්නේ. මම මේකේ මේ අපහැදිලි දෙයක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් මොකද මෙතන ඕගොල්ලන්ගේ අපි ඇත්තට මේක ගත්තේ අපි හැමෝටම ලංකාවේම හැමෝටම මේ පණිවිඩය කියන්න කලින් මෙතන මේ ක්‍රියාවලිය සහ මේක ගැන අවබෝධයක් තියෙන්නේ ඔය පිරිසට. ඒ කියන්නේ මෙතන දිස්ත්‍රික් නිලධාරීන්ට සහ
මේ WBTO එකට සම්බන්ධ වෙච්ච පිරිසට. ඒතර ඕගොල්ලෝ තමයි දිස්ත්‍රික් අනිලධාරීන් දැනුවත් කරේ. ඉස්සරහටත් ඕගොල්ලෝ තමයි සම්බන්ධව හරියට තියාගෙන දැනුවත් කරලා මතුවෙන ගැටලුත් එක්ක කතා කරගෙන මේක කරන්න ඕන. ඉතින් ඒක නිසා මේ කියපු කාරණා ටික සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ අදහසක් යෝජනාවක් ගැටලුවක් තියෙනවා නම් මේ අවස්ථාවේ මේ ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. එහෙනම් මේ කියන සම්පූර්ණ ටික මම හිතන්නේ මේ අශ්‍රි වෙලාව අරගෙන මේ වෙනම අශ්‍රි ලියා ගන්න මේ ටික අපේ තුරණගෙන කට්ටියට වෙනම කියයි. අපේ අනිත් කට්ටිය පොඩ්ඩක් එමුණොත් කියන්න මේ කියන අදහස. මොකද මේ ලියුම දැන් අත්සන් කරලා එවන්න ඕනේ. ඒක ගැටලුවක් නොවෙන්න තමයි ඕගොල්ලොත් එක මේක දැන් කතා කරේ. අයට විතරද අහන්න කෙනෙක් ප්‍රශ්නේ අහන්න නේද? ටග්ගාලා. ඔව්. මේ කවුද දාලා තිබ්බා මේ බැරිම කට්ටියට නේද කියලා NSP. ඔව් අන්තිමම ඒ කියන්නේ එතන ගිනුම NSP account එකක් හදන්න තියෙන්නේ අන්තිමම ඔප්ෂන් එක විදියට. හැබැයි මතක තියාගන්න ඔක තව කාරණයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අනිත් අයටත් දැන් අපි account එකට දැම්මට පස්සේ දැන් ගන්න බෑ. එහෙම ප්‍රශ්නක් තියෙනවානේ. ඒක නිසා ඒත් අපිට අවසානයේ ඕනනම් පුළුවන් වෙයි. මොකද මේ ඒ කියන්නේ NSP account එකකට හැදුවොත් ඒක කෙලින්ම මේ තැපැල් කාර්යාලයෙන් අරගන්න පුළුවන්. එතකොට අපි අර විදිහට අපි අපේ ප්‍රොසෙස් එක විදිහට සල්ලි ටික යවනවා නෙමෙයි කෙලින්ම අර ස්ලිප්ස් විදිහටම කෙලින්ම ඒ account එකට යන විදිහට හදලා. ඒතර එයා ඒ කෙනාට අර පරණ විදිහට තපල් කම්තරට ගිහිල්ලා අරගන්න පුළුවන් වෙයි. ඒක හැබැයි මට දැන් මේ වෙලාවේ ඒක වැඩි මේක කරන්න එපා. මොකද දැන් අපි මේ වෙලාවේ කියන්නේ මේකෙදි ඇතුළට සිස්ටම් එකට දාගන්න බැරි වෙන කට්ටිය විතරයි. පස්සේ දැනටම සිස්ටම් එකේ ඉන්න කට්ටිය ගැටලු තියෙන ඒවා ඒව කරගන්න පුළුවන්. ඒක හැබැයි දෙවෙනියට කරන්න වෙන වැඩක් තියෙනවා. ඔයාලගේ සර් මේ කරුණු ගණනාවක් කිව්වා. මට ඒකෙන් දෙක තුනක් තියෙනවා නැවත ආයෙත් අහන්න. එකක් තමයි අර මොකද්ද මේ අපි අර නම කියන්නේ අර ප්‍රශ්න තියෙන ටික එවපු එක. එතකොට මේ ඒක අනිවාර්යයෙන්ම හෙට අනිද්දා කියන්නේ තොරතුරු අරගෙන අපිට එවන්න ඕනේ. සහ ඊළඟට සර් කිව්ව විදිහට මේ සැරේ හැදෙන එකට ඒක කමන්නේ අපිට තොරතුරු එවන අතරේ වුණත් කමන්නේ ඒ ටික හදන්න. ඒ හදන එක ඊළඟ එක තමයි අස්වැසුම ලේඛනවලට අර අපි දාන මේ ඔයාලා සිස්ටම් එකේ එහාට යන්න බෑ කිව්වනේ මේ හැඳුනුම්පත් අංකය හෝ එතනද මොකක් හරි මොකද්ද ඇටැච්මන්ට් එක ගන්න නැතුව ආන්න ඒකට මේ දාන කොලේ මේ අනෙක් ඒවා ගැනත් සර්ට කියන්න මට විශේෂයෙන් අන්න ඔය ටික තමයි තියෙන්නේ. ඒක ගැටලුවක් තියෙනම් පොඩ්ඩක් කතා කරන්න කවුරු හරි නැත්නම් කිසිම දෙයකින් ගැටලුවක් නැහැ කියලා හිතාගෙන ප්‍රශ්න ඉවරයිනේ. මේ ග්‍රාම නිලධාරී නිර්දේශ අරගන්න එක මම දන්නවා ඕක එකපාරට ශනිකව බැරි වෙයි. හැබැයි මට තියෙන මේක දැන් මේ වෙලාවේ තමයි ලේසිම විදිහ. මම කියන්නේ පිළිවෙල හරියට හදාගන්න. දැන් ඕගොල්ලන්ට ලිස්ට් එක හදාගන්න. දැන් අපි ලිස්ට් එක එවනවානේ සම්පූර්ණ කියපු ලිස්ට් එකක් එවුවා. ඕගොල්ලෝ ගාව තියෙන ලිස්ට් එකක් තියෙනවා. එතකොට දැන් මුලින්ම සම්පූර්ණ ලිස්ට් එක අරගෙන ඩබල් තියෙන ටික අයින් කරලා තනි ලිස්ට් එක එකට හදාගන්න. හදාගත්තට පස්සේ ඕගොල්ලෝ ගාව තියෙනවා සම්පූර්ණම දීමනාව මේ වැඩිහිටි දීමනාව ලබන මේ කොට්ටාශය කොට්ටාය සම්පූර්ණ ලිස්ට් එක තියෙනවා. ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් අස්වැසියෙන් ගෙවන ටික තියෙනවා. අනිත් ටික තියෙනවා මේ තැපැල් කාර්යාලයෙන් ගන්න ටික. ඔය ටික තියෙන ඊට ග්‍රාම නිලධාරී වසම් විදියට වෙන් කරගන්නයි තියෙන්නේ දැන්. මේක වෙන් කරගන්න එක මහා දෙයක් නෙමෙයි. ඒතර වසම් ටික වෙන් කරා. ඒ ටික ග්‍රාම නිලධාරියට දුන්නා. දීලා මේ අත්සන් කරගෙන ගන්න එක. එතකොට මේ ග්‍රාම නිලධාරියට යවලා අත්සන් කරලා ගන්න එකට ටික දවසක් යන්නේ. ඒක කමන්නේ ඒක සිස්ටම් එකේ අපි දාගන්න තියෙන එකනේ. ඊට කලින් හැබැයි අනිවාර්යෙන් මේ ලේඛනය සම්පූර්ණ කරගෙන මොකද මේ අතරම අපි ලබන මාස ප්‍රතිපාදන ටික ඉල්ලන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ඒකේ කොහොමත් අපි දවස් දැන් 29 දවස් තියෙනවා. ඒක නිසා ඒ දවසට ඒ ටික වෙන්න ඕනේ. ඒකයි දැන් ග්‍රාම නිලධාරී සහතිකය ගන්නකොටත් කොළ කීපකින් එනවා නම් හැම කොළේම ග්‍රාම නිලධාරීගේ අත්සනක් ගන්න ඒ කියන්නේ නේද? ඒක අපි මූලික වෙන ආකෘතිය එවනවා. ඒ ආකෘතිය මේ හරියට හදලා අරගන්න. කාටරි මේ ගැටලුව මේ මම දන්නේ අද අපි විතරයි කියන්නේ ඕගොල්ලන්ගේ මොකද මේ ගැටලුව තියෙනවා නම්
මොකද ඊළඟට තියෙන්නේ මොකද ලියුම අස්සම් කරලා එවන්න තියෙන්නේ. ලියුම එවුවට පස්සේ ඊට පස්සේ කියන්න එපා මේක මෙහෙමයි. ඒක අපි ජූනි 30 වෙනකොට කරන්නත් තිබ්බේ. ඒකට මාසෙන් ගැටලුවක් නැහැ දැන් එකට ගන්න නිසා. ගැටලුවක් තියෙනවා සර්. කියන්න දොම්පේ කො කතා කියන්නකෝ මේ. ඔය මේ මෙසේජ් දාන්නද දැන් දුන්නු අවස්ථාවේ කතා කරන්න කට්ටිය. සර් මෙහෙම ගැටලුවක් තියෙනවා දැන් ග්‍රාම නිලධාරී නිර්දේශයට දොම්පේ මිස්ද කියන්නේ හරි කියන්නකෝ. ඔව් සර් ග්‍රාම නිලධාරී නිර්දේශයට දැන් සර් කිව්වනේ අස්සැසුම තියෙන අස්සැසුමෙන් වැඩිහිටි යන කොටසයි අපේ තැපැල් කාර්යාලය හරහා යන කොටසයි දෙකම එකට එකතු කරලා නිර්දේශයට දාන්න කිව්වනේ සර්. දැන් ගොඩක් ග්‍රාම නිලධාරීලා සර් අස්සැසුමෙන් වැඩිහිටි යනවද කියන එක නොදැනුවත් ග්‍රාම නිලධාරීලා ඉන්නවා. ඒකට එතෙන්දී යාලා ප්‍රශ්නයක් කරයිද දන්නේ නැහැ ඒක. නෑ ඒක තමයි හරි දන්නේ නැහැ කියමුකෝ. අපි අහන්නේ නැහැ එයාගෙන් අහන්නේ නැහැ යවනවාද නැත්නම් කතන්දරයක් නෙමෙයි මෙතන අහන්නේ. මෙතන අහන්නේ මේ අය මාගේ ග්‍රාමීණධාරී වසමේ පදිංචි වයස අවුරුදු 70 සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව සහවුරු කරමු. මේ ඒතකොට නිකන් අපි දීමනාව කතන්දරයක් නෙමෙයි එයාගෙන් අහන්නේ. එයාගෙන් නිකන් අර මේ අය මේ පොට්ටාස් වයස ස්ථානාන්තර කර ගැනීමක් වගේ ඉස්සනේ 70 සම්පූර්ණයි. මේක පොඩ්ඩක් මේ මාගේ ග්‍රාමීණධාරී හරිනේ. ඒ කියන්නේ එතකොට වස පදිංචිය තහවුරු වෙනවා 70 සම්පූර්ණයි කියලා කියන. ඉතින් එයාට ඒකනේ තියෙන්නේ. එතකොට ඕක අපි කියන්නේ දීමනාව ගන්නවද නැද්ද ඒක අදාළ නැහැ. ඒක පැටලෙනවනේ. එතකොට ඒගොල්ලෝ අස්වස්මකේ පැටල ගන්නවනේ. එහෙම ඕනේ එච්චරයි. දීමනා ගන්න ලයිස්ට් ඔයාලා දෙන්න ග්‍රාම නිලධාරීට. දැන් එයාලා දන්නේ නැත්නම් මේ ටික මෙහෙම නෑ කියන එක අස්සස්මි ටික ලයිස්ට් ඔයාලා දීලා ඒක අපහු නැවත එයාලගේ අකුරෙන් ලියවලා ගන්න. හරි සර්. හරි අනේ පටල ගන්න එපා. ඕක අස්වැසුමත් එක්ක හොඳ නැත්නම් ඊට ආය ගාමේදාරි කියයි මේ අස්වැසුම. මේ අස්වැසුම කතන්දරයක් නෙමෙයි. මොකද අපි මේක හැමෝම මතක තියාගන්න. මේක අපි මේ මෙහෙම කරන්නේ අපි ලබන අවුරුද්දේ දැන් අලුතෙන් දැන් ස්කීම් එකක් හදලා තියෙන්නේ. එතකොට ඒක අස්වැසුමට නැතුව අපි වෙනම අලුත් ස්කීම් එකක් විදියට ලබන අවුරුද්දේ නම් අපි දැන් යෝජනා කරලා තියෙන්නේ. එතකොට ඒක අස්වැසුම සම්බන්ධ වෙන්නෙම නැහැ. හැබැයි මතක තියාගන්න මේ අස්වැසුමයි සෝෂල් රෙජිස්ට්‍රියයි පටල ගන්න එපා. හරිද? මේ සෝෂල් රෙජිස්ට්‍රිය කියන පොදු ඔක්කොම තියෙනවා. ඒකේ එක ස්කීම් එකක් විතරයි අස්වැසුම කියන්නේ. මේ දැන් වැඩිහිටි දීමනාව කියන්නේ වෙන එකක්. ඒතර ඒ වගේ දැන් වැඩිහිටි දීමනට ආබාධිතකට වහු කරලා දැන් වෙන වෙනම ස්කීම් හැදෙනවා. ඒතර ඒ යටතේම මේ අනිත් ඒවා දැන් වැඩිහිටි දීමනාවේ තව තියෙනවානේ මේ ආගමික මධ්‍යස්ථාන මේ මහාමුදුරුවෝ මේ ආගමික මධ්‍යස්ථාන වල දීපුවා තියෙනවා. ඊට පස්සේ වැඩිහිටි නිවාස තියෙනවා. ඒවටත් ආයේ වෙනම ස්කීම් දෙකක් කියන්නේ. හොඳ ඒකත් මේලා කියන්නේ ඒක පටල ගන්න එපා. මේ අපි කතා කරන්නේ නිවෙස් වල ඉන්න වැඩිහිටියෝ ගැන විතරයි මෙතන කතා කරන්නේ. මේ අලුත් මේ මොකද මේක හරියටම කරගන්න ඕනේ අර ස්කීම් එක අනුමත කරගන්න. ඒක නිසා අස්වැසුමත් එක්ක පටල ගන්න බෑ. වචනේ කියන්නත් එපා. සර් සර් මම මාතරින් චමිල කතා කරන්නේ. සර් දැන් මේ වෙලාවේ අපි අර රෙකමෙන්ඩේෂන් දෙන ටිකට සර් අපි දැන් පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න ටිකයි අලුත් ඇප්ලිකේෂන් ටික විතරක් නෙමෙයිද සර් එතකොට? ඉතින් ඒ ටික තමයි. එතකොට සර් අස්වැසුමේ යන ටික කිව්වේ? ඔව් බලන්න අපි රෙකමෙන්ඩේෂන් දෙන්න ඕන එක තමයි සියල්ලටම තමයි. හරිද? සිස්ටම් එකේ දැනට තියෙනවානේ දැන් අස්වැසුම සිලෙක්ට් කරලා ඒ මේක වැඩිහිටි දීමනා ගන්න සියලුම දෙනා කියලා ගන්නකෝ. එතකොට හරි. සර් මම තිසර නොච්චියාගන්නේ. සර් මේ දැන් අපි අක්සෙප්ෂනේ යන ලේඛනයයි පෝස්ට් ඔෆිස් එකේ යන ලේඛනය ඇරෙන්න අපිට තව නව ප්‍රතිපාදක ඇප්ලිකේෂන් දෙනවනේ. එතකොට සර් ඒ වගේ කට්ටිය කොහොමද ඇතුළත් වෙන්නේ? එහෙම ක්‍රමවේදයක් තියෙනවද සර්? අලුතෙන් ඔයගොල්ලෝ කියන්නේ දැන් අලුතෙන් එන කට්ටියද? ඔව් සර්. ඔව්. හරි දැන් අලුතෙන් එන කට්ටියට මේ ලේඛනයට තාම ගෙවන ලේඛනට එන්නේ නැහැනේ. ඒ කට්ටිය එන්නේ දැන් අලුතෙන් දැන් මේකේ එනුමරේෂන් කරලා ඊළඟට ආවොත් මේක එන්නේ. ඒක දැන්ට ගන්න බෑනේ. ඒක මේ කියන්නේ මේ දැනට ගෙවන ලේඛනය ටික තමයි මේ කියන්නේ. අරක එහෙම තියාගන්න ඊළඟට එතනින් පස්සේ ඒ කට්ටිය ටික ගමු. ඉදිරියේදී සියල්ල සිස්ටම් එක හරහා යන්නේ. එතකොට ඇත්තම කාරණේ මේසර ඉස්සරහට මේක ආයි වෙන වෙනම ගන්න දැන් අපි ඒක ක්‍රමවේදය හදලා කියන්නේ තියෙනවා. ඉස්සරහට
මේ වැඩේ අපි වෙන්නේ ඒ කියන්නේ ඉස්සරහට හැමෝම සෝෂල් රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ආයි අලුතෙන් ප්‍රතිලාභියට ඉල්ලන්න දෙයක් නැහැ මට මේක දෙන්න කියලා. හරිද? එතකොට රෙජිස්ටර් ඉන්න කට්ටියෙන් අපි හරියට සුසුකන් ලබන කට්ටිය ටික අපි 70 සම්පූර්ණ වෙන කලින් එයාට දෙනවා මෙන්න ඕගොල්ලෝ ඔයාගේ 70 සම්පූර්ණ මෙන්න මේ කට්ටියට ඊට දීපනාව ලැබෙනවා මේක තහවුරු කරලා දෙන්නේ මේ දෙකම අපි කලින් ඊට පස්සේ දෙනවා ඉස්සරහට. එතකොට ඒක සම්පූර්ණ කරලා ග්‍රාමදාරින් අරගෙන ඕගොල්ලෝ සිස්ටම් එකට දැම්ම හැටිය 70 සම්පූර්ණ දවසන ඒක දීමනාව ලැබෙනවා. දැන් ඇත්තටම දැන් ඔය ඔයගොල්ලෝ කිව්වනේ 70 සම්පූර්ණද ලැබෙනවද නැද්ද කියලා ග්‍රාමදාරි දන්නේ නැහැ කියලා. ඒකට උත්තරේ අපි ලබනවද දාලා ස්කීම් එකේදී හදනවා. ඒක හදාගන්න මූලික වැඩේ තමයි මේ කරන්නේ. හරිද? හැබැයි මෙහෙමයි හැමෝම පරිමින් සෝෂල් රෙජිස්ටර් වෙන්න ඕන. මේම දෙයක් අපිට කරපලේ කෙනෙක්. දැන් ඒ ඇත්තටම ග්‍රාමලදාරි දන්නේ නැත්නම් ඔතෝ වෙන නිසානේ. දැන් අපි ලයිස්තුව දෙනවනේ අපේ නිලධාරියට. ඉතින් එයාට පුළුවන් නේ ග්‍රාමලදාරිට මෙන්න ගන්න ලයිස්තුව කියලා. දැන් අපි කොහොමත් මේ ලයිස්තුව දෙනවනේ. ග්‍රාමලදාරිට දෙන්න කියන්නේ එකක්. ඒතකොට ওই ප්‍රශ්නේනේ තියෙන්නේ. ග්‍රාමලදාරි දැනගන්න ඕනේ කොහෙන් හරි. ඒතකොට ඕක දුන්නාම එයාත් බලලා මොනවා හරි බැරි වෙලා හරි ප්‍රශ්නයක් තියෙනවා. එයා කියයි මෙයාට සුදුසු නෑ හරි, වයස නෑ හරි. ඒක කියන්නේ ඒ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ග්‍රාමදාරි කියයිනේ. එතකොට සිස්ටම් එකේ අපි ඒක මේව කරගන්නවා තියෙන්නේ. ඉතින් දීලා දැම්ම නම් hello sir තිරක්ෂි මිස් නේද? මැද දුම්බරද කොහෙද? sir මම තිලක්ෂි මැදගමින් මැදගම. කියන මිස් මේ එතකොට සර් එයාලා මේ දැන් අර වැඩි ආදායම් ලාභීන්ගේ මේ නිර්දේශ නොකරම කියලා තමයි අපිට ඇප්ලිකේෂන් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ කලින් යවපු ඇප්ලිකේෂන් එක අපේ GS ලා බාරගත්තා. අන්න ඒක නෑ ඒක තමයි කිව්වේ. එතන ඇත්තටම එතන අපි පටල ගත්තනේ ඇත්තටම වැඩේ. එතන ඒ නිර්දේශ කියන එක එතන එහෙම මේක ගන්න බෑනේ මේ. ඇත්තට මේක ඒ ඇප්ලිකේෂන් අනුමත කරලා මේව නොකරෙත් ඒකයි. ඒකේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක වැඩි ආදායම් කියලා නිර්දේශ කරනවා නම් ඒක වැඩ තේරුමක් නැහැනේ. අපි සිස්ටම් එකේ අච්චර කළා ඔක්කොම කළා අරගන්න දෙයින් ආයි අඩු ආදායම් වැඩි ආදායම් කියලා ඒ ග්‍රාමීණයට හරි කාටට එක්කෙනෙක්ට නිර්දේශයක් දෙනවා නම් ඒක වැරදිනේ. ඒතකොට ඒ වැරද්ද එහෙම උනන් තියෙන්න ඕන. එයාගේ නෙමෙයි. සිස්ටම් එකේ යන්නේ කියන්නේ. එහෙම වුණොත් ආයි කරන්න තියෙන්නේ. එහෙනම් එහෙම ප්‍රශ්නයක් එනවා නම් අපේ සිස්ටම් එකේ තියෙනවානේ. එහෙම වැරදි කෙනෙක් ආවොත් ඒක කරන්න මොකද කියලා අස්වැසින් සාමාන්‍ය මේකේ තියෙනවා. ඒ කියන්නේ අස්වැසින් සෝෂල් රෙජිස්ට්‍රියේ තියෙනවා. එතකොට එයා එහෙමනම් ආයි මේ පුළුවන් ප්‍රාලිට්නේකෝ කියලා පුළුවන්. ඒක පුළුවන් ආයි රීඑනිමරේෂන් එකකට යවන්න පුළුවන්. නේ? එහෙම කරත හැකියි. ඒකින්ද එහෙම කොයි වෙලාවක හරි ඒකයි. මතක තියාගන්න මේක අපි කරන්නේ කොච්චර කරත් මේක 100%ක් එකපාර පිරිසුදු කරගෙන හදා ගන්න බෑ සෝෂල් රෙජිස්ට්‍රි. එතකොට ඒක දැන් ඉස්සරහට ඒ කියන්නේ හැමතිස්සෙම යාවත්කාන වෙවි යන්න ඕනේ. ඒතර කොයි වෙලාව හරි කොතනින් හරි දෙයක් වාර්තා ඒතර දැන් පළවෙනි අධීරය තමයි දැන් මේ අවුරුද්ද මේ රීසර්ටිෆිකේෂන් ටික මේ අවුරුද්ද දැන් කරනවානේ. දැන් මේ මේ 31 එකෙන් හරි විදිහට ඉවරයිනේ ඒක. ඒ ඉවර වෙද්දී ඔය මොනවා හරි තියෙන මේ වැඩි ආදායම් ලාභියන මොනවා හරි ප්‍රශ්න තියෙන ටික බොහෝ ප්‍රමාණයක් අහුවෙයි. 100%ක් ඒත් අහුවෙන්නේ නැහැ. ඒක දිගට මේක කර යනකොට තමයි අර වැරදි ටික ටිකට අහුවෙන්නේ. ඒක හරියට ඕගොල්ලෝ හරියට මේ වැඩේ තේරුම් අරගෙන ඉන්න මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ආයසරයක් මේ මම චුට්ටක් කියන්නම්. මේකෙදී දැන් ඔය සර් පැහැදිලි කරන විදිහට ඔයාලගෙන් ඉල්ලන්නේ ග්‍රාමීණධාරිගෙන් නමයි ලිපිනයයි හැඳුනුම්පත් අංකය හරි මොනවා හරි සහ මෙයා වයස අවුරුදු 70 සම්පූර්ණ කරා කියන එකයි වසමින් ඉන්නවා කියන එකයි විතරයි. හොඳයි. එතකොට ඔයාලා මේ අවස්ථාවේදී ලයිස්තුව දීලා ඒ අයගෙන් මේ වෙලාවේ ගන්න වසමේ පදිංචි කියන එකයි වයස තහවුරු කරන එකට විතරක් සහතිකේ. ඔය කියන විදිහේ ගැටලු තියෙනවා නම් ඒවා දෙවනුව ඒකට යන ක්‍රමයකට බලන්න. හැබැයි මේක අනිවාර්යෙන් ගන්න. මොකද මේක නැත්තම් ඔයාලට මේ සිස්ටම් එකත් එක්ක ඉස්සරහට යන්න බෑ. ඒ නිසා කරුණු දෙකක් නිසා කරුණු දෙක දෙවිදිහට ගන්න. මේ කියන එක මේකෙන් ගන්න ප්‍රශ්නයක් කරනවා නම් ඒක වෙනම යාලට ලියන්න කියන ප්‍රාදේශීය ලේකම් එක්ක සාකච්ඡා කරලා ඒක වෙනම යන්නේ. ඒක වෙන ක්‍රමයේ තියෙනවා. ඒක මටල ගන්න බෑ. ඒක පැහැදිලි කරපු ක්‍රමයේ ඒකට යන්න. සර් මම දොම්පෙන් කතා කරන්නේ සර්. එතකොට අපි සියලු දෙනාටම පොදුවේ ආකෘතියක් එවනවද සර්? ඔව් එවනවා. ඒකේ මං කිව්වා ඒක දැන් අපි මේක දාන්න. නමයි ලිපිනේ හැඳුනුම්පත් අංකය විතරයි ඒකේ තියෙන්නේ. එච්චරයි. ඕගොල්ලෝ ගාව තියෙන ලේඛනෙත් එක්ක ඊට පස්සේ ඒක කම්පෙයාර් කරගන්න. ඒක එතනින් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැන් දෙනවනේ. ඒ ලේඛනේ කරගෙන ග්‍රාමීණධාර දෙන්නේ. ඔන්න පැහැදිලි අසුබතන්දර කියන්න එපා. හොඳ වෙයි.
කියන්නේ මේ දැනට වැඩිහිටි දීමනාව ලබන කට්ටිය මේගොල්ලෝ. එච්චරයිනේ දැනට වැඩිහිටි දීතෝ. එතකොට ඒක දුන්නට පස්සේ ග්‍රාම්‍යධාරී කියනවා නෑ මෙයාට සුදුසු නෑ නම් හරි ඒක වෙනම දෙන්න කියන්නේ ඒක වෙනම අරගෙන ඒකට කරන්න ඕන දේ දන්නවනේ එතකොට. සර් මේ මම ඉතින් මට තව පොඩි පැහැදිලි කිරීමක් ඕනේ. සර් මේ අපේ අක්ෂරම යටතේ ගෙවෙන එකේ විශ්‍රාමිකයෝ 5 දෙනෙක්ට වැඩිහිටි දීමනාව හම්බ වෙනවා. හරි. ඔව් එතකොට සර් දැන් අපි ග්‍රාම නිලධාරිගෙන් අදාළ වාර්තාව ගද්දී එතකොට එයාලා අර මිස්කිව වගේම තමයි නිර්දේශ කියන්නේ දීලා නැහැ. එතකොට සර් අපි රෙකමෙන්ඩේෂන් දෙනකොට ඒක මොකද්ද කරන්න ඕනේ? නෑ නෑ එහෙම රෙකමෙන්ඩේෂන් දෙන්න දෙයක් නැහැ නේ තිසර. අනිත් එක වැඩි මේ විශ්‍රාම දීමනාව ලබන කෙනෙක් මේකට නුසුකම් ලබනවා කියලා කිසිම එකක් නැහැ. ඒ ඔයත් සුසුකම් ලබන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම මේකක් නැහැ. ආද ඒක තේරෙලා ඉවරයි. එයා විශ්‍රාමිකයෙක් කියලා ඒ කියන්නේ එයාට ආදායමක් ලැබෙනවා. ඕන හැමදේම යන්න කියන්නේ. ඔව් තේරිලානේ තියෙන්නේ. ඒක විශ්‍රාමිකයෝ නෙමෙයි රජයේ සේවකයෝ දැනට අස්වසුන් ලේඛනය තුල 11000ක් දැනට ඉන්නවලු. ඒ කියන්නේ සුසුකම් ලැබපු අය 11000ක් ඉන්නවා. ඒක ගැටලුවක් නෑ. හොඳ ඒක වැඩි හිතන්න එපා. ඒ අර අපේ ඉස්සර තිබ්බ නිර්ණායකය තමයි රජයේ සේවය කරන කෙනෙක් සහ මේ විශ්‍රාම වැටුපක් හිමි කෙනෙක්ට මේක නැහැ කියලා. එහෙම එකක් එහෙම නැහැ මෙතෙන්දී. මොකද ඒක අඩු වැටුපක් ලබන්නේ ඒක පවුලේ අය ගන්න කියලා බෙදලා ගන්න පස්සේ ඒක ආයෙත් ඒක විතරකොත් නෙමෙයි එතන බලන අනිත් නිර්ණායක ඔක්කොමත් එක බලලා තමයි සිස්ටම් එකෙන් ඒක තේරලා තියෙන්නේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. තව ගැටලු තියෙනවද මේ අපේ විශේෂයෙන්ම මේ දිස්ත්‍රික් නිලධාරීන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවද? මොකද දැන් දිස්ත්‍රික් නිලධාරීන් අපි එදා පැහැදිලි කරා මේ ටික එතෙන්දිත් අපි අවසන් මේකක් ආවේ නැහැ. මොකද මේ වැඩේ තියෙන ප්‍රශ්නේ අපිට අනිත් පැත්තට පාස් කරලා ඉවරලා අපිට නිකන් ඉන්න බෑ. මොකද අපි දැන් මෙච්චර දෙයක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක අපි අවසානයක් කරගන්න ඕන. විතරම කියන්නේ මම ඒකයි මේක ඉවර කරලා ඉවරලා මේ අපි මාසිකව මේ අපි මහන්සි වෙන දේ අපි ඉක්මනින් අවසන් කරගන්න ඕන. අවසන් කරගෙන කිසි ගැටලුවක් නැතුව මේ සිස්ටම් එකට මේ කියන්නේ සිස්ටම් එක through මේක ගෙවෙන විදිහට හදා ගන්න ඕන. ඒකද වෙන අඩුපාඩු ටික අපි අවම කරගන්න ඕන. දැන් හැබැයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අර මේ ඔයගොල්ලන්ගේ දැනට තියෙන ওই ලේඛනේ කියන්නේ තැපැල් කන්තරුවෙන් ගන්න ලේඛනේ අර කියපු විස්තර ටික දැන් එයාගේ තත්ත්වය මොකක්ද කියලා ඔයගොල්ලෝ හරියටම එකින් එක දානකොට ඒක අපි එවන්නේ කෝඩ් එකක් විදිහට එවන්නේ. එතකොට හරියටම මේ බලා ගන්න පුළුවන් ඒ කට්ටියගේ තත්ත්වය මොකක්ද කියලා. විශේෂයෙන් මතක තියාගන්න ඒ අය සමහර අය දැනුත් කතා කරාම කියනවා මොකුත් දන්නේ නැහැ කියලා මේ ඒ කියන්නේ මෙහෙම ඉස්සරහට මේ තැපැල් කන්තරුව ඒ කියන්නේ මේ සිස්ටම් එක හරහා ගෙවෙන බව දන්නේ නැහැ කියන එක අය ඉන්නවා තාම. ඉතින් ඒක නම් වෙන්න බෑ. ඒ කියන්නේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම දැන් මේ සිස්ටම් එකට එන්ටර් කරගන්නම ඕනේ. සිස්ටම් එකට එන්ටර් කර ගැනීම කියලා කියන්නේ data අපි අර sheet එක දීලා ඒ අයව එන්ටර් කරගන්න ඕනේ. එන්ටර් කිරීම හරහා වෙන්නේ මොකද? ඊට පස්සේ මේ enumeration වලට එයා යන්න ඕනේ. ගිහිල්ලා social registryයට ඇතුළත් වෙන්න ඕනේ. දිස්ත්‍රික් නිලධාරීන්ට මොකක් ගැටලුවක් තියෙනවද මේ සම්බන්ධයෙන්? සර් ඔව්. සර් දැන් අර දැන් මේ සිලෙක්ට් වුණාට පස්සේ සල්ලි වැටෙන සර් දැන් account එකක් ඕනනේ. ඔව්. එතකොට සර් දැන් කට්ටිය අහනවා දැන් අස්වැසුම නම් අර ප්‍රාදේශීය ලේකම්ගේ අස්සනේ ලියුමක් දෙනවා account එක open කරන්න එක අර සිලෙක්ට් වෙන අයගේ. දැන් අර අපේ දැනීමත් එක මේ බැංකු පොත්වල කොපිස් එහෙම අරගෙන එනවා. ඉතින් මේ ඒක අපි එහෙම යාළුවා ළඟ තියෙන account එකකට දාන්න පුළුවන්ද සර්? නැත්නම් අපිට මේ එහෙම අලුතෙන් account එකක් open කරන්න වෙනවද? නෑ දැනට තියෙන එකට මේ කරන්න බෑ. අපි දැන් මෙහෙමයි මම කිව්වේ දැනට එකපාරට ඒගොල්ලෝ account එකක් open කරගන්න යන්න ඕන. මේකට කොහෙන්වත් select වෙලා නැතුව අන්තිමට ඉතුරු වෙන කට්ටිය විතරයි. අපි ඒක හරියටම කියන්නම් මෙන්න මේකට. මොකද ඒක අපි දැම්ම එකපාරට කියලා open කරගත්තොත් උන ගැටලුවක් ඉන්නවනේ. අන්තිම ටිකේ අපි කියන්නම් හරියට මෙහෙම කරලා. ඒක ඒගොල්ලන්ට කියන්න මේ කලබල වෙන්න එපා. දැන් අපේ පෝස්ට් ඔෆිස් එකෙන් ඝන කණ්ඩායමට අපිට දිගටම දෙන්න වෙනවනේ. ඔව් මේක මේ වැරදියට මේක කරගන්න අපි මෙහෙමයි අපි දැන් නතර කරනවා කියලා කිව්වට ඒක ඇත්තටම මේ අපි පොඩි
සරලව කිව්වොත් මේක අර කට්ටිය වෙන ඕගොල්ලන්ගේ හැමෝම මේ වැඩේට හරියට ඇටෙන්ෂන් එක ගන්න ඕන නිසා ඒක කිව්වේ. හැබැයි ඒක අනිවාර්යයෙන් නතර වෙනවා කියන්නේ නතර වෙනවා කියන්නේ මේ අතර දෙන එක තමයි නතර වෙන්නේ. පැහැදිලිව IMF එකේ මේක පැහැදිලිව අපේ එකේ තියෙනවා ජුනි වෙද්දී මේ සියලුම දීමනා සිස්ටම් හරහා යන්න ඕනේ. ඒගොල්ලන්ට අදන්නේ කාටද කියන්නේ මේ. මේවා සිස්ටම් හරහා යන්න ඕන. ඒතකොට සිස්ටම් හරහා යන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා මේ සෝෂල් රෙජිස්ටර් හරහා ගිහින් තියෙනවා. ඒකෙදි අරකට සුදුසුකම් නොලැබුණාට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ දැන් ආශ්‍රසම දැන් අපි මුලිකව ගත්තොත් ආශ්‍රසම කැටගරි 4ට දැන් ඒත් ආශ්‍රසම දැනට කැටගරි 3යි ගෙවන්නේ දැන් ජුනි වලින් පස්සේ 2ටයි ගෙවෙන්නේ. හරිද?